තමන්ට හිතනවා නම් තමන් හරි කියලා, නිවැරදි කියලා අනිත් අයගේ විවේචන ගැන වැඩි හිතන්න එපා. වැඩි කතා නැතුව මේ කතාව අහලම බලමුකෝ. දක්ෂ බුද්ධිමත් ඇමතිවරයෙක් හිටියා. මේ ඇමතිවරයාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලබා දීමේ ඒ හැකියාව තිබුණා. ඉතින් රජතුමා කිසිම තීරණයක් ගන්නේ නැහැ මේ ඇමතිවරයාගෙන් අහන්නේ නැතිව. දවසක් රජතුමා ඇමතිවරයාට කියනවා, ඇමතිතුමා ඔබ ගොඩක් දක්ෂයි. නමුත් ඔබේ පුතා නම් මහ මෝඩයෙක්. ඉතින් මේ මොහොතේ මේ ඇමතිවරයා සෑහෙන්න අපහසුතාවයකටපත් වුණා. රජතුමාගෙන් අහනවා, ඇයි රජතුමනි එහෙම කියන්නේ? ඊට පස්සේ රජතුමා කියනවා, මම උදේම මගේ ජනතාව හම්බ වෙන්න ගියාම ඔබේ පුතත් එතන ඉන්නවා. ඉතින් මම ඔබේ පුතාගෙන් ඇහුවා රත්තරන්ද වටින්නේ රිදීද වටින්නේ කියලා. ඒක අහපු හැම වතාවෙම රිදී කියන එක තමයි පුතාගේ උත්තරය වුණේ. රජතුමාගේ මේ කතාව අහගෙන හිටිය රාජ සභාවේ හිටිය අය හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ මේ ඇමතිවරයා ගොඩක් ලැජ්ජාවෙන් එතනින් පිට වෙලා ගිහින් මේ කාරණාව ගැන පුතාගෙන් අහනවා. පුතේ රත්තරන්ද රිදීද වටින්නේ කියලා මට කියන්න. පුතා කියනවා, තාත්තේ රත්තරන් තමයි වටින්නේ. ඇමතිවරයා ඊළඟට අහනවා, එහෙනම් ඇයි පුතේ හැමදාම රජතුමාට රිදී වටිනවා කියලා වැරදි උත්තරයක් දුන්නේ? තාත්තේ රජතුමා හැමදාම උදේම වෙළඳ පොළට ඇවිත් මිනිස්සු ඉදිරියේ මාව කැඳවලා රන් කාසියකුයි රිදී කාසියකුයි මගේ ඉදිරියේ තියලා අහනවා වැඩි වටින එක ගන්න කියලා. ඉතින් මම එතනින් රිදී කාසිය ගන්නවා. රජතුමාත් hina වෙලා එතනින් පිටත් වෙලා යනවා. ඊළඟට ඇමතිවරයා අහනවා, ඇයි ඉතින් පුතේ හැමදාම රිදී කාසියක් ගත්තේ? අද ඔයා නිසා රාජ සභාවේදී මං ගොඩක් ලැජ්ජාවටපත් වුණා. ඉතින් මේ පුතා තමන්ගේ තාත්තව එහෙම නැතිනම් මේ ඇමතිවරයව කාමරයට එක් කරගෙන ගිහින් පෙට්ටියක් කරලා පෙන්නනවා. ඇමතිවරයා දකිනවා ඒ පෙට්ටිය රිදී කාසි වලින් පිරීලා ඉතිරිලා තියෙනවා. ඇමතිවරයා පුදුමයටපත් වෙනවා. ඒ රිදී කාසි දැකලා පුතාගෙන් අහනවා, පුතේ කොහින්ද මෙච්චර රිදී කාසි ගොඩාක්? පුතා කියනවා, තාත්තේ මේවා රජතුමා මට දුන්න කාසි. බැරි වෙලාවවත් මං හරි උත්තරය දුන්නා නම් රජතුමා නැවත මගෙන් ප්‍රශ්න අහන එක නවත්වනවා. එතකොට මට දෛනිකව ලැබෙන රිදී කාසියක් නැති වෙනවා. රජතුමාත් ඉතින් වැරදි උත්තරය දුන්න නිසා හැමදාම මට ඒ රිදී කාසිය ගන්න කියලා යනවා. රත්තරන් කියලා හරි උත්තරය දුන්නා නම් මට ලැබෙන්නේ එක රත්තරන් කාසියක් පමණයි. පුතාගේ මේ කතාව අහගෙන හිටිය ඇමතිවරයා පුතා ගැන ගොඩක් සතුටටපත් වෙනවා. රජතුමා සහ රාජ සභාවේ ඉන්න මිනිස්සු පුතාව මෝඩයි කිව්වට පුතාගේ බුද්ධිය තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට විතරයි බව තේරුම් ගත් ඇමතිවරයා එතනින් hina වෙලා පිට වෙලා යනවා. ඔයා කරන දේ හරි කියලා ඔබට හිතෙනවා නම් වටේ ඉන්න මිනිස්සු ඔයා මෝඩයි, ඔයාට පිස්සු කියලා කොච්චර බැන්නත් අපහාස කරත් තමන් කරන දේ අතහරින්න එපා. ඉදිරියටම කරගෙන යන්න. නැවතත් මෙවැනි කතාවක් සමගින් හමුවීමට බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.